ආදර මල්වල පාට කියන්නද ඒ වගේ ලස්සන හෙලෝ එවරිවාන් ඉතින් ඔයාලට කොහොමද මගේ channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා 2026 අවුරුද්දේ මගේ පළවෙනි vlog එක. ඉතින් මට ජනවාරි 1 වෙනිදාට vlog එකක් කරන්නම් කියලා හිතාන හිටියට vlog එකක් කරගන්න බැරි වුණා. ඉතින් ඒකට ඇත්තටම සමාව වෙන්න. මම අද අරන් ආවේ දිග vlog එකක්. අද මට වැඩ ගොඩාක් තියෙන දවසක්. අද මේ කාමරේ ලස්සන දෙයක් මට අයියා හදලා දෙනවා. ඉතින් මාත් එක්ක vlog එක ඉවර වෙනකම් ඉන්න. අද මම ටිකක් උදේම නැගිට්ටා. මොකද අද ගෑස් එක ඉවර වෙලා. ඉතින් මට අද ලිපේ තමයි උයන්න වෙන්නේ. ඉතින් මම නැගිට්ට ගමන්ම ලිප පත්තු කරලා කේතළු ලිපේ තියන්න හදන්නේ. දැන් ගෑස් නැතුව අදට දවස් 4ක් වෙනවා. කහ පාට ගෑස් නැහැ. ඉතින් අද මට ලිපේ තමයි උයන්න වෙන්නේ. මම දැන් මූණත් සෝදගෙන ඇවිල්ලා කොණ්ඩේ එහෙම පීරගත්තා. දැන් මට පාන තියන්න ඕනි, කිරි එක හදාගන්නත් ඕනි උදේට බොන්න. මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ලිප්ස්ටික් එක. දැන් කියන්න එපා ඒවා පාවිච්චි කරන්න හොඳ නැහැ කියලා. දන්නවා ඉස්සෙල්ල මම ගොඩාක් මේ ඇබ්බැහි වෙලා හිටියේ. දැන් එහෙම නැහැ. චූටි පැටි එක හම්බෙන නිසා ඉතින් පොඩ්ඩයි ගහන්නේ. ඉස්සර වගේ ඉතින් ගොඩාක් ඒවට ඇබ්බැහි වෙලා කරන්නෙත් නැහැ. ඉතින් මම මේ ලිප්ස්ටික් එක විතරයි පාවිච්චි කරන්නේ. මේකේ අංකය 286. මේක මට ලස්සනයි. ඉතින් මේකෙන් චුට්ටක් විතර මම ගා ගන්නවා. මම දැන් පහන තියාගත්තා. ඉතින් ඔයාලගේ ජීවිතවලට කොහොමද? ඔයාලට සතුට වගේම දුකත් ලැබෙනවා නේද? මට නම් එහෙමයි. ජීවිතය කියන්නේ හැමදාම අපිට සතුටින් hina වෙලාම ඉන්න පුළුවන් කමක් නෑ. දුක එනවා. ඉතින් අපි ඒවට මුහුණ දෙන්න ඕනේ. ඉතින් මගේ ජීවිතෙත් එහෙම තමයි. මං ඉතින් බුදුන් වහන්සේගෙන් ප්‍රාර්ථනා කරලා ඉල්ලන්නේ මගේ පුංචි පැටිය නිරෝගීවමත් වෙන්න ඕනි කියලා තමයි. ඒ වගේම අයියාගේ අම්මටත් ඉක්මනින් සනීප වෙලා ගෙදර එන්න පුළුවන් වෙන්න කියලා. අයියෝ නැගිටින්න. මම ඔක්කොම දානවා. යාට පොඩ්ඩක් මානසික ගැටලුවක් තියෙනවා. නැගිටින්න නේ. කන්නඩි හදනවද? හදනවා. නෑ හලෝ දෙයනවා. අනේ මේක නිමෙනවා. කොයි පොල්? පොල් ගා ගන්න ඕනි. අපි දෙන්න අද උදේට කන්න හදාගත්තේ කඩල. දැන් කඩල තැඹිලා තියෙන්නේ. ඒකට දාගන්න මම දැන් පොල් චුට්ටක් දාගන්න හදන්නේ. බණ්ඩියත් ඉස්සර මම පොල් ගාන මේ වටසේ පොල් ටිකක් මට ගාලා දෙන්නේ නැහැ. ඉතින් මම කර්ම උසන්න පොල් ගන්න බැරි.
දුක පවසන්නට කවුරුවත් මට නොහිටිය දිනක ළඟින් ඔබ ඇවදින් කළ ආදරේ මම අතහැර යනුද සිතින්. අලුත් විදිහට පොල් ගාලා පෙන්නන්න. අර ළමයට වෙන්නන්න. අනේ මේ අලුත් විදිහට. ඔයාගේ යාළුවන්ට පෙන්නන්න අර අලුත් ක්‍රමයක් තියෙනනේ පොල් ගාලා. අලුත් ක්‍රමයක් නේ දැන් දෙන්නේ. කොහොමද? අලුත් විදිහට පොල් ගාලා. පොල් කඩු පෙහරයක් කරලා. ඔයා දාන මම ඊඩර් පෙන්න පොල් නැති එකනේ පොල් බෑක් තිබිලාද? මේක පෙන්න මේක ගන්න. සිකරන්න අපරාධ. ඒවා අර දුවාට බෙහෙත් ගන්න කට්ටියත් ඇති නේ. දර්කෙක්. නෑ අර අකුල්. ඔක්ක පෙන්නන්න එපා. තිරුපොල් කෑල්ල මෙන්න මේ ආකාරයට සුපින් එකට දාලා පිච් එකේ අරන් තියන්න ඕනේ. ගත්ත පොල් කෑල්ල නැවතම පිච් එකට දානවා. මෙන්න මේක තමයි ගෑවේ. මෙච්චරයි පොල් ගාගත්තේ. පොඩ්ඩක්. අපි දෙන්න දැන් උදේට කෑම කාලා පොඩි වැඩක් කරන්න යන්නේ. අපි ළමයි මේ කණ්ණාඩිය අරගෙන දැන් මාස 8ක් විතර වෙනවා. බාස් කෙනෙක්ට දීලා හදාගන්න කියලා හිටියට අපිට හදාගන්න බැරි වුණා. ඉතින් අද අයියා මට කිව්වා ඒක හදලා දෙන්නම් කියලා. අපි කණ්ණාඩි මේසයක් තමයි හදන්නේ. ඒක ඉතින් මෙන්න මෙතන තමයි අපි හදාගන්න හිතාගෙන ඉන්නේ. අපේ ගෙදර අයින් කරපු පිටලෑලි වගේක් තියෙනවා. ඉතින් අයියා කිව්වා මට ඒකෙන් ලස්සනට හදලා දෙන්නම් කියලා. ඒක ලොකු වැඩි නේ. පොඩි අපි මේ පිටලෑලි වලින් තමයි කණ්ණාඩි මේසය හයි කරගන්නේ. මෙතන මේ ලී ඉරලා අයින් කරපු පිටලෑලි තියෙන්නේ. ඉතින් අයියා කිව්වා ඒ වගේ මේ ලස්සනට හදාගන්න පුළුවන් කියලා. අදම හදාගන්න පුළුවන් නේද? මෙන්න මේ ලෑලි වලින් තමයි අපි කණ්ණාඩි සෙට් කරගන්නේ. අපි දැන් කණ්ණාඩි මේසෙට අවශ්‍ය ලී ටික තෝරගෙන තියෙන්නේ. දැන් මේ ටික මැනගෙන අයියා ඒ ටික දැන් කපා ගන්නවා. අපි දැන් මෙතන කණ්ණාඩිය සවි කරන්න හදන්නේ. ඒකට ඉතින් චුට්ටක් වෙලා යනවා. දැන් අපි කණ්ණාඩි මේසෙට අවශ්‍ය ලී ටික කපා ගත්තා. දැන් බිච්චියට ඒ ලී ටික ගහලා දැන් හදාගෙන යන්න තමයි තියෙන්නේ. අයියා වැඩේ ඉතින් කරගෙන යනවා ලස්සනට. මේ ළමයි දෙවෙනි දවස. අපිට අද තියෙන්නේ කණ්ණාඩි මේසයට අවශ්‍ය ලොකු ලෑලි ටික මැදලා ප්ලේන්ට් එක ගාගන්න.
ඉතින් මේ තියෙන්නේ අපි දැන් කපාගත්ත ලී ටික ගහලා කණ්ණාඩියක් සෙට් කරලා තියෙන්නේ. අයියා දැන් පත්තර කෑලි අරගෙන මේ ග්ලාස් එක හොඳට පිහදා ගන්නවා. දැන් ගොඩක් දුරට වැඩ ඉවරයි. තව ඉතින් චුට්ටක් තමයි තියෙන වැඩ. අපි දැන් ප්ලේන්ට් එකත් ගාගත්තා. අයියා කිව්වා තව යටින් පොඩි ලෑල්ලක් ගහගමු කියලා. එතකොට තවත් කණ්ණාඩි මේසෙ ලස්සන වෙන නිසා. ඉතින් මේ තියෙන්නේ 3 වෙනි දවසේ රෑ කොහොම හරි අපි කණ්ණාඩි මේසේ වැඩ ඉවර කරා. අයියා එකට බල්බ් පැලකුත් ගෙනා. ඉතින් අපි ඒකත් සෙට් කරලා ඉතින් කණ්ණාඩි මේසේ වැඩ දැන් නම් ඉවරයි. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? මම මේක හදාගත්තේ අයින් කළා දාලා තිබ්බ පිටලෑලි වලින්. ඉතින් මගේ කණ්ණාඩි මේසේ ලස්සනද? ඉතින් ඔයාලා කමෙන්ට් එකකුත් දාන්නකෝ බලන්න. ඉතින් මම ආයෙත් ලස්සන vlog එකක් කරා එනකන් අදට ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි. රැකාලේ සේතරෙන්දු කේශ සේනා